ඔයාගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහා ඔයා බලාගෙන ඉන්නවා. එයාගෙන් මැසේජ් එකක් ඇවිත්. හදවත කියනවා දැම්ම රිප්ලයි කරන්න කියලා. හැබැයි මොලේ ඇවිත් ඒකට හරස් වෙනවා. එයා මට පරක්කු වෙලානේ රිප්ලයි කරේ. මම මොකටද එයාට දැම්ම රිප්ලයි කරන්නේ? මං තව පැය 2-3ක් ඉඳලා රිප්ලයි කරනවා. එතකොට තමයි මගේ වටිනාකම එයාට තේරෙන්නේ. එහෙමත් නැත්නම් මම මොකටද එයාට මුලින්ම කතා කරන්නේ? එයාට ඕනේ නම් එයා කතා කරයි. මෙන්න මේ වගේ පුංචි සිතුවිලි මේ සරලයි කියලා හිතන තීරණ ASCII හැංගිලා තියෙන්නේ ලෝකයක් වටින ආදර සම්පතක්. වසර ගණනාවක මිත්‍රත්වයන්, ඒ වගේම පෞල් බැඳීම් ඉවරයක් කරන්න පුළුවන් මහා කළු පවුරක්. ඒ තමයි ඊගෝ එක. එහෙමත් නැත්නම් අහංකාරය. අද මයින්ඩ් බූස්ට් ලංකා තුලින් අපි කතා කරන්නේ මේ අහංකාරයේ හින්දා අපි අපේ ජීවිතේ අපිට වටින ගොඩාක් මිනිස්සුන්ව කොයිතරම් අකාරුණික විදිහට මරා ගන්නවද කියන එක ගැන. සමහරක් විට මේ වීඩියෝ එක හින්දා ඔයා අද ගන්න එක තීරණයක් ඔයාගේ මුළු ජීවිත කාලය පුරාම විඳවන්න වෙන්න තිබුණු පසුතැවීමකින් ඔයාව බේර ගන්නව වෙන්නත් පුළුවන්. මොකක්ද මේ ඊගෝ එක කියන්නේ? ඇත්තටම ඇයි අපිට මුලින්ම කතා කරන්න මෙච්චර අමාරු? මනෝවිද්‍යාවේදීන් මේ තත්ත්වය හඳුන්වන්නේ fear of vulnerability. එහෙමත් නැත්නම් අසරණ වීමට ඇති බිය කියලා. අපි කෙනෙක්ට අපේ ආදරය මුලින්ම ප්‍රකාශ කරන්න. එහෙමත් නැත්නම් රණ්ඩුවකට පස්සේ මුලින්ම සමාව ඉල්ලන්න බයයි. මොකද අපේ යටිහිත කියනවා මම එයා ඉස්සරහා නැවුණොත්, මං එයා ඉස්සරහා ප්‍රතික්ෂේප වුණොත් මගේ පෞරුෂයට හානියක් වෙයි කියලා. අපි කෙනෙක්ට අපේ ආදරය මුලින්ම ප්‍රකාශ කරන්න. එහෙමත් නැත්නම් රණ්ඩුවකට පස්සේ මුලින්ම සමාව ඉල්ලන්න බයයි. මොකද අපේ යටිහිත අපිට කියනවා මම එයා ඉස්සරහා නැමුණොත් එයා මාව පාලනය කරන්න ගනී. එයා මාව ප්‍රතික්ෂේප කළොත් මගේ පෞරුෂයට හානියක් වෙයි කියලා. මෙතනදි වැඩ කරන්නේ ආදරය නෙවෙයි, self protection එක. අපි අපේ හදවතේ තියෙන අවංක හැඟීමට වඩා අපි මවාගෙන ඉන්න ඒ පොරක් කියන ඉමේජ් එක රකින්න දඟලනවා. වර්තමානයේ තරුණ පරම්පරාවේ තියෙන ලොකුම මෝඩ මතයක් තමයි power struggle එක. ඒ කියන්නේ මුලින්ම මැසේජ් එක දාන කෙනා පෙරදුනා කියන එක. ආදරය කියන්නේ තරඟයක් නෙවෙයි. කවුරු හරි දිනන්න ඕනේ නම් කවුරු හරි පෙරදෙන්නම ඕනේ. ඒත් ආදරේදී දෙන්නම දිනන්න ඕනේ. නැත්තම් දෙන්නම පරදින්න ඕනේ. ආදරය කියලා කියන්නේ තරඟයක් නෙවෙයි. කවුරු හරි දිනන්න ඕනේ නම් කවුරු හරි පෙරදෙන්නම ඕනේ. ඒත් ආදරේදී දෙන්නම දිනන්න ඕනේ නම් දෙන්නම තමන්ගේ ඊගෝ එක ඉස්සරහා පරදින්න ඉගෙන ගන්නත් ඕනේ. අද කාලේ ඊගෝ එක පෙන්වන අලුත්ම විදිහ තමයි ඩිජිටල් සයිලන්ස් එක. seen but no reply. එහෙමත් නැත්නම් late reply දෙන එක. අපි හිතනවා පරක් වෙලා reply කරාම අපි හරි busy කියලා අනිත් කෙනාට හිතේ කියලා. අපේ වටිනාකම වැඩි වෙයි කියලා. හැබැයි ඇත්තටම වෙන්නේ ඒක නෙවෙයි. අනිකාගේ හිතේ තියෙන විශ්වාසය, උනන්දුව, ඒ වගේම ආදරය ටිකෙන් ටික මිය යන එක. ඔයා පැය 5ක් පරක් වෙලා දෙන reply එක හින්දා අනිත් කෙනාගේ හිතේ ඇතිවෙච්ච වේදනාව ඔයාට තේරෙන්නේ නැහැ. මිනිස්සෙක් මැරුණම සොහොන් කොත් ළඟ අහස පොළොව ගැට ගහන්න තරම් අඩන්නේ ඇයි කියලා දන්නවද? ජීවත් වෙලා ඉන්න කාලේ ඊගෝ එක හින්දා කියාගන්න බැරි වුණු ආදරය, ලස්සන බැඳීම් වලට වහකවන්නේ පස්සේ රිප්ලයි කරනවා කියන මේ අහංකාරයම තමයි. ඇත්තටම මේ ඊගෝ එක බලපාලා තියෙන්නේ ආදරවන්තයන් අතර විතරක්ම නෙමෙයි. අද ලංකාවේ පවුල් ඇතුළේ පිළිකාවක් වගේ මේක පැතිරිලා. තාත්තා කෙනෙක් තමන්ගේ දරුවට පණ වගේ ආදරේ ඇති. හැබැයි එයා හිතනවා මම තාත්තනේ, මම මොකටද දරුවා ඉස්සරහා නැමෙන්නේ කියලා. මම මොකටද එයාට ආදරේ කියලා වචනෙන් කියන්නේ කියලා. ඒ වගේම දරුවොත් හිතනවා අම්මලා මාව තේරුම් ගන්නේ නැහැ. මම මොකටද එයා එක්ක කතා කරන්නේ? මට ඕනේ දේ මං කරගන්නවා කියලා. අන්තිමේදී එකම වහලක් යට හිටියත් ඊගෝ එක හින්දා නිර්මාණය වුණු අහංකාර පවුරක් නිසා හදවත් දෙකක් අතර සැතපුම් දහස් ගණනක් දුර නිර්මාණය වෙනවා. මතක තියාගන්න. ඔයාගේ අම්මා තාත්තා එක්ක කතා කරන්න, එයාලට ආදරේ කියන්න, එයාලගෙන් සමාව ඉල්ලන්න ඊගෝ එක බාධාවක් කරගන්න එපා. එයාලා අද ඉඳලා හෙට නැති වෙන්න පුළුවන්. එදාට ඔයා කොයිතරම් කෑ ගැහුවත් ඒ නිශ්ශබ්දතාවය බිඳින්න ඔයාට කවදාවත් බැරි වෙනවා. මං ඔයාලට පොඩි කතාවක් කියන්න. මේක ගොඩක් දෙනෙක්ට පොදු සැබෑ කතාවක්. අවුරුදු 10කට පස්සේ පරණ පෙම්වතුන් දෙදෙනෙක් මුණ ගැහෙනවා. දෙන්නම තවම තනිකඩ. දෙන්නගම ඇස්වල තාමත් ඒ පරණ ආදරය පිරීලා තියෙනවා. ඔහු ඇයගෙන් අහනවා ඇයි එදා අපි වෙන් වුණේ කියලා. ඒක මට තාමත් පැහැලිකාවක් කියලා. ඇය හරිම දුකෙන් මෙන්න මෙහෙම කියනවා.
එදා රණ්ඩුවෙන් පස්සේ මම බලාගෙන හිටියා මට එක මැසේජ් එකක් හරි දායි කියලා. මම මොකටද ඉස්සෙල්ලම කතා කරන්න කියලා. මම්මාගේ අහංකාරය නිසා පාඩුවේ හිටියා කියලා. ඔහු ඒකට පිළිතුරු විදියට මෙන්න මෙහෙම කියනවා. මාත් හිතුවා ඔයා මට කතා කරයි කියලා. මං හිතුවා මං කතා කරොත් මගේ ආත්මගරුත්වය නැති වෙයි කියලා. ඒත් අද මට තේරෙනවා මගේ අහංකාරය ඉතුරු වුණා. හැබැයි මට මගේ ජීවිතේ හිටපු වටිනම කෙනා නැති වුණා කියලා. මෙන්න මේක තමයි ඇත්තම කතාව. ඊගෝ එක පෝෂණය කරන්න ගියාම වෙන්නේ ජීවිතේ ලස්සනම කාලේ. එයාලට අහිමි වෙලා දැන් දෙන්නටම ඉතිරි වෙලා තියෙන්නේ එදා මම කතා කරා නම් කියන පසුතැවීම විතරයි. බුදුදහමේ මේ தত্ত্বය හඳුන්වන්නේ මානය කියලා. මම උසස්, මම සමානයි. එහෙමත් නැත්නම් මම පහත් කියලා අපි මවා ගන්න දේ හින්දා සැබෑ මානුෂීය බැඳීම් ඇති වෙන්න ඉඩ දෙන්නේ නැහැ. බුදුහිමියන් අඟුලිමාල දමනය කළෙත්, ආලවක දමනය කළෙත් ඔවුන්ගේ ඒ රෞද්‍ර මමත්වය හැවත් ඊගෝ එක නැති කරලා. ආදරයේදී මම යන සංකල්පය තියෙන තාක්කල් එතන තියෙන තණ්හාවක්. මම අතහැරලා අපි කියන තැනට ආවොත් විතරයි අහංකාරය නැති වෙන්නේ. මෙත්තා සූත්‍රයේ මානන්න මානයන් කියලා උගන්වන්නේ ඒක. ආදරය කියන්නේ අනිකාට මෙත් වැඩීමක් මිසක් අනිකාව යටත් කර ගැනීමක් නෙවෙයි. ඔයා කෙනෙක්ට ඇත්තටම ආදරේ නම් එතන වැදගත්කම තියෙන්න ඕනි මේ මිනිස්සයාට. එහෙමත් නැත්නම් ඔයාගේ ඊගෝ එකට නෙවෙයි. නියම ආදරය තියෙන තැන ඊගෝ එක දිය වෙලා යන්න ඕනි. ඔයාගේ ඊගෝ එක හැවත් අහංකාරය පෝෂණය කරන්න ගිහිල්ලා ලෝකේ වටිනාම ආදරේ මරා ගන්න එපා. අදම කතා කරන්න. අදම සමාව ගන්න. අදම ආදරේ කියලා කියන්න. මොකද අහංකාරය ඉතිරි වෙද්දී ආදරය කරන කෙනා ජීවිතෙන් සදහටම සමුගෙන යන්න පුළුවන්. අදම ඔයාගේ හිතවත් කෙනාට මැසේජ් එකක් දාන්න. එයා නැතුව පාළුයි නම් ඒක යාට කියන්න. ඒකෙන් ඔයා පහත් වෙන්නේ නැහැ. ඔයා ලොකු මිනිසෙක් වෙනවා. අද මේ වීඩියෝ එක ඇත්තටම ඔයාට දැනුණා නම් අපිට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ අලුත්ම දැනුම වගේම මොටිවේෂන් කරුණු ඉක්මනින් දැනගන්න නම් අපේ channel එකට එකතු වෙන්න. WhatsApp channel එකේ link එක පහළ description එකේ තියෙනවා. ඒ වගේම අපේ Facebook පිටුවටත් like එකක් දාලා අපිත් එක්ක එකතු වෙන්න. ඔයාගේ අහංකාරය පරද්දලා ආදරය දිනවන සුන්දර හෙටක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. Good luck.